හොඳනේ කොත්පලේ ගොන්ගල කන්දට අපි ආවා ෆයිනලි වශයෙන්. ගොන්ගල කන්දට ඒක නම් පිස්සුවක් ඈ. මාරෝ ෆීලින් එකක් ඉතින් මේක ගන්න එන්න ඕනි. පිස්සුවක්. කොහොම ගියත් ඉතින් අපි අන්තිමේදී ආවා. අම්මා මේ තියෙන්නේ කුමාරමාලේ ගෙදර මේ වීල් එකක් තියෙන්නේ. මෙන්න මෙතන. එතනින් පහළ විල් පාට ගාලා තියෙන්නේ මේ මෙතන පේනවනේ. මෙන්න මෙතන තමයි අපේ ගෙදර තියෙන්නේ. පේනවද? හොඳනේ. පොඩ්ඩක් මදි වගේනේ. පොඩ්ඩක් බහලා බලන්න. ගයිස් අපි අද්දි පොඩ්ඩක් උලම් මදි වගේ ටයරේ බැලුවේ මොකද ගොඩක් දුර යන්න තියෙනවා. ගයිස් ගොඩ කාලෙකින් අපි අද යන්නේ අපේ ගමට පේනවා ලස්සන කන්දක්. ඒක දලන්න යන්නේ. මෙන්න මේ කන්ද යන් අපි ඒක බං යන්න. ඉතින් ගොඩ කාලෙකින් අද යන්නේ අයියත් එක්ක මේ ඉස්කෝලේ. නා අපි ගිහිල්ලා හම්බෙමු. ගයිස් ඔන්න ඔය පේන කන්දට තමයි අපි අද යන්න හදන්නේ. ගයිස් මේ ටික ඉතින් මාරම ලස්සනයි. ගයිස් මෙතනත් මාරම ලස්සනක් තියෙන්නේ බලන්න. අර කඳු ටිකත් එක්ක තියෙනවා මාරම වයිබ් එකක් තියෙන එතන නම්. අපි දැන් ඉන්නේ බෝගහවත්ත කලපිටිය ප්‍රධාන මාර්ගයේ මේ බාස්වාඩිය කියන තැන. මෙතනුත් කන්දට යන්න පුළුවන්. හැබැයි වාහන දාලා යන්න ඕනි. බයික් එක ගියොත් එහෙම බයික් එක වීල් එක වගේකුත් වාහන දාලා යන්න ඕනි. ඒ හින්දා අපි මේ පාර භාවිතා කරන්නේ. අපි යනවා තලවකැලේ නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොළපතන ඉස්ටේට් කියලා එකක් තියෙනවා. එතනින් මේ යන්න පුළුවන් කියලා තියෙනවා. එතනින් තමයි අපි යන්න ඉන්නේ. මොකද මේ පාර අපි භාවිතා කරන්නේ අපිට බයික් එකේම අර පාරේ යනවා. අපිට බයික් එකේම කන්ද උඩට යන්න පුළුවන්. හැබැයි මේ පාරේ එහෙම බෑ කියලා කියනවා. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී අනිත් පාර භාවිතා කරනවා. ඉතින් අපි බලමු මේ පාරෙන් ගමන් කරන්න. කොහොමද අර පහළ පේන view එක මාරම ලස්සනයි නේද? මේ පාරත් මාරම ලස්සනයි. ඉතින් අය කියලා වැඩක් නැහැ. සුපිරියක්. ඒක තමයි කොත්මලේ ඩයරි ප්‍රොඩක්ෂන් කියන එක බෝගහත තියෙන්නේ. මේක තමයි චීස් එහෙම ක්‍රියාශීල නිෂ්පාදන ගොඩක් හදන්නේ. ඉතින් මෙතන මේ පාර තමයි නාලිපිටියට යන්න තියෙන්නේ. මේක තලවකැලේ මේ අපි ආවපාර මහවැලිගම. ඉතින් අපි යන්න ඕනි තලවකැලේ නාවලපිටිය මාර්ගයේ මේ නාවලපිටිය මාර්ගෙට. මේ පැත්තට යන්න ඕනේ. ඉතින් මේ පාරේ අපි දිගටම යද්දි කොළපතන කියලා හම්බ වෙනවා. එතනින් අපි හැරෙන්න ඕනේ. ඉතින් කන්ට වගේක් මේ මෙතන කඩවල ටිකක් තිබුණා. මොකද ඉදිරියට කඩවල තියෙනවද කියලා ෂුවර් නෑ අතරම. ඉස්සරහට තියෙනවද කියලා. පොඩි සද්දම්.
මේක තමයි ඉතින් අද අපි යන්නේ. අර පැත්ත මාරම ලස්සනයි. බලන්න. අපි දැන් යන් දිගට වීඩියෝත් එක්ක රැඳී ඉන්න බලන්න අර පැත්ත කියන ලස්සනයි. කඳුත් එක්ක වෙනම වයිබ් එකක් තියෙනවා. මේ පාර නම් පොඩ්ඩක් අවුල් කියන්නේ හොඳ කැල්ලා තියෙන්නේ. මේ පාර කෙලින්ම යන්න පුළුවන් නාවල පිටියේ. ඉතින් ඒ බස් යනවා මේකේ. ඒ උනාට මේක ඇත්තටම අවුල් පාරක්. මේ පාර න ඇත්තටම හෙනම අවුල්. බයික් එකක් යන්නේ ඉතින් හිමීට. දැන් මේ පැත්ත නම් ඉතින් මාරම ලස්සනයි. ආයි ඉතින් කියලා වැඩක් නැහැ. අර පැත්තෙන් අපිට ග්‍රේට් වෙස්ටර්න් පීක් එක පේනවා අර පැත්තෙන්. ඒක ලස්සන කොහොමද කියලා මේ පේනවද? කොහොමදනේ? ආයි ඉතින් කියන්න වචන නැහැ. අර පේන්නේ බෝගහවත්ත. අර ටික අපි දැන් ආවේ මේ පැත්තේ දැන් තමයි. අපි දැන් මේ යන්නේ නාවල පිටියේ පැත්තට. නාවල පිටියේ පැත්තේ යදි තමයි අර කොළපතර කියන ඒ තැන හම්බ වෙන්නේ. එතනින් තමයි. අර පේන්නේ පහලෙන්. පේනවද ලස්සන? කොහොමදනේ? සිටිනේ. මේ පැත්තේ ගොඩක් ජීවත් වෙන්නේ තමිල් කට්ටිය තමයි. සිංහල එහෙම නැතිව තරම් 2%ක් 3ක් විතර ඇති. ඒ කියන්නේ ගොඩක්ම තමිල් පැත්තේ ජීවත් වෙන්නේ. පොඩ්ඩක් මදි වගේනේ. පොඩ්ඩක් බහලා බලන්න. ගයිස් අපි අද්දි පොඩ්ඩක් උලම් මදි වගේ ටයරේ බැලුවේ මොකද ගොඩක් දුර යන්න තියෙනවා. මොකද කරන්නේ? බලමු අයි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා. මොකද මෙතන ඉඳන් බෝගහවත් ඉඳන් ගොඩක් දුරයි. කිලෝමීටර් 7ක් විතර එන්න තියෙනවා. දැන් අපි ලොකු දුරක් ආවා. බලමුකොනේ. ඔව් වෙනදා නම් හැමදාම වගේ මේ පැත්තට වහිනවා. අද නම් හොඳයි කියන්නේ. අද පොඩ්ඩක් පායනවා. නැත්නම් ඉතින් මේ පැත්තට හැමදාම වගේ වහිනවා. මොකක් හරි ගෑරේජ් එකක් හරි හම්බුනොත් හොඳයි. මොකද අපිට හුලම් පොඩ්ඩක් මදි වගේ සීන් එකක් තියෙනවා. බයික් එක ස්කූටරේට පොඩ්ඩක් හුලම් මදි වගේ සීන් එකක් තියෙනවා. ඒක ගහලා තියෙනවනේ මේක වෙන්නද? ඕනේ. මේක තමයි. මේ තියෙන ගයිස්. අපි ආවා තැන. මොනද දෙන්නේ? මේ තියෙන්නේ කොළපතන 20 මීටර 2.95ක් යන්න දෙන උඩට.
කොල්ලපතන ස්ටේට් නැචරල් විව් පොයින්ට් කබාන මේ පාරේ තමයි අපිට දිගටම යන්න තියෙන්නේ. අපි බයික් එකේ තමයි යන්න ඉන්නේ බලමු. මේක තමයි තලවකැලේ නාවලපිටිය ප්‍රධාන පාර. මේ පැත්තට යන්නේ නාවලපිටිය පැත්තට, මේ පැත්තට යන්නේ තලවකැලේ පැත්තට. අපි දැන් ඉතින් මෙතනින් උඩට යන්න ඕනේ මෙතනින්. විහාල බලමු. මේ පාරේ තමයි අපිට දිගටම යන්න තියෙන්නේ. බයික් එකේ ආවේ අපි පොඩ්ඩක් ස්කූටරේ මේ පිටිපස්ස රෝදේ හුලම් මදි වගේ තිබ්බා. ඒක හින්දා මේ අයියා ගියා හුලම් පොඩ්ඩක් ගහගෙන එන්න කියලා මේ කිලෝමීටරයක් විතර යද්දි ගරේජ් එක හම්බ වෙනවා කියලා කිව්වා. බලමු මේ මොකද එහෙම රිස්ක් එකක් තියාගෙන මේ යන්න බෑ. මොකද නැවතුනොත් මාර ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ හින්දා ඉතින් ඒක කරගෙනම තමයි යන්න වෙන්නේ. ලං ගහගෙන ගියොත් හොඳයි. ඉතින් අපිට ඒක රිස්ක් එකක් නෑ. ඒ හින්දා එයා ගියා ඉතින්. බලන්න. අපි බලමු පොඩ්ඩක්. තාම පොර නෑ. දැන් ගිහිල්ලා ගොඩක් වෙලා බලමු. එනවා නාලපිටිය තලවකැලේ. පොරේටවා මේ මාරයෙන් දැක්කා. බලමු. ආමීන්. එතකොට ගියානේ. මා හිතන්නේ ගොන්ගල ඩිවිෂන්. ගොන්ගල කන්ද. නම බලන්න. ගොන්ගල කන්ද බලා පිටත් වෙමු. ගොන්ගල කන්ද. දැන් මෙතනින් ඒ කියන්නේ වහනින් යන්නත් පුළුවන්. අපි බැලුවේ පයින් යන්නද කියලා. මොකද පොඩ්ඩක් පාර අවුල් වගේ. එහෙනම් අපි පොඩ්ඩක් මෙතනින් අහලා බලමු. ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් මෙතනින් මොන හරි මං හිතන්නේ ගයිස් මෙතනින් යන්න අපිට ටිකට් එකක් කඩයි වගේ. එහෙම සීන් එකක් තියෙන්නේ. බලමු. ටිකට් එකක් කන්නවද? ඔව් ටිකට් එකක් කන්න. අපි බලමු කොහොමද ගන්න එහෙම කියලා. stop no entry without permission. ඒ කියන්නේ අවසර ගන්න නැතුව යන්න බෑ මේකේ. මේ පාර තමයි දිගටම යන්න තියෙන්නේ. හරිනම් ඉන්න ඕනේ එක්කෙන. මොකද කට්ටිය ඉදිරින් ඉන්නේ මෙතන නෑ. අපි උඩට යන්න ගියා. උඩට ගිහිල්ලා බලමු දැන් අහලා එන්නම් කියලා. අහලා එන්නම් කිව්වා. මේ මෙතන කට්ටියන්ගේ වැරද්ද. මෙතන ඉන්න ඕනේ ටිකට් ගන්න එක්කෙනා. මොකද කට්ටිය එනවා කියලා දන්නවනේ. අපිට උඩට යන්න බෑ. ආයේ මේ ඇවිල්ලා හොයාගෙන. ටිකට් ගන්න එන කට්ටක් කන්න ඕනේ. අයිස් කන්දරනකම් එක සිල්ලක් නැතුව ඉන්නේ. මේ ටිකට් ගන්න තන පරක් වෙනවා තව. බලන්නකනේ. එතන ටිකට් ගන්න තන පරක් වෙලා වෙන වෙලාවක් ඉන්න ඕනේ. ඉවසිල්ලක් නැතුව ඉන්න. බලමුනේ. ඉතින් පල්ලෙන් කියන අපේ ගම. ආරිය පණපේ ගහලා තියෙනවා. පණපේ ගහලා තියෙනවා. ආ නේද යවනා ගන්න. ඒකලගේ ආරිය ඒක දිනවා මත එහෙම දෙය යන්නේ පසුව. මේ කතා කරනකො මට දෙක. ගයිස් ඉතින් හරිම දුක්කර ආංචියක් කියන්න දෙන්නේ. එතනින් කද්දට යන්න දෙන්නේ නැල්ලු අපේ වෙලාවට අද. ඒ කියන්නේ උඩට හදනවලු මේ වගේ කබානක් තව. මේකකින් අද යන්න වෙන්නේ නැහැ ඉතින්. එනම දුකයි මාර අවුලෙන් යන්නේ. මොකද මාර සතුරෙන් ආවේ කන්දර යනවා කියලා. ඉතින් අද යන්න වෙන්නේ නැල්ලු. බලමු අපි අනිත් තව පාරක් තියනවා කියනවා. ඒකෙන්වත් යන්න බලමු. ඉතින් එහෙම බැරි වුණොත් වැඩේ කැන්සල් ඉතින්.
මදයි අවුරුදු මාස ගානකින් කන්දක් හොයාගෙන ඔයගේ වැඩට ඉතින් අපිටත් ගයිස් ඉතින් අර ගමන අපිට අර පාරෙන් යන්න බැරි වුණා. හරිම දුකයි. ඉතින් අපි බලමු මේ පාරෙන්වත් බිම තැන්ට යන්න. මෙතනින් තියෙනවා බාස්වාඩිය ගාවින් පාර. එතන මේ එක්කෙනෙක් එයාගෙන් එහුවට පස්සේ කියනවා මේ උන්ට කට්ටියක් හදනවලු එතන ඒ හින්දා යන්න දෙන්නේ. ඉතින් මොනා කරන්නද? අපි ආවා. ඉතින් මේ පැත්තෙන් යන්න බලමු ආයෙ ඇවිල්ලා. මේ පාරේ බලමු මේක යන්න උපරිම තැනට යනවා. ඉතින් ආපු එකේ ඉතින් නවුල් මේ පාරත් පාර මවුල් පාර. බලමු මේ පාරේ යන්න පුළුවන් කියනවා. අපි ගිහිල්ලා බලමු. ඒකට ටික කළා වගේ. මේකද යන්න. බහින්ද නා බලමු ගයිස්. මම බැලලා යනවා. මේකේවත් බලමු අපි යන්න යආගන්න පුළුවන් වෙයිද කියලා. මේ හරියනම් මාරම ලස්සනයි. බලමුනේ මේකෙන්වත් තියාගන්න පුළුවන් වුණොත් ගොඩ මේ පාරෙන් මට පයින් තමයි එන්න වෙන්නේ. මේ පාර පට්ටවුල් පයින් යෑමක් තියෙන්නේ. බලමුකෝ මේකවත් යන්න පුළුවන් වේද කියලා. මේ පාර පට්ටම අවුල් මේ කොහොමද? මේ තියෙන සරයිනි. අද අපි බාධා ගොඩක් නැද කන්ද තරණය කරන්න යන්නේ බයික් එකෙන්ම කන්දට යන්න හදන්නේ. බලමු අපි. ඒක උඩරිම දුරක් යනවා. කොහොමදනේ පිස්සුවක් නේ විව් එක. මහා ලස්සන පිස්සුවක් ඈ. ඒ උඩ කන්දට තමයි අපි දැන් යන්න හදන්නේ. බලමු. ගොංගල. අපි අත්දැකිය දේ පාරෙන් යන්න බැරුණා කියලා නෑ. අපි වෙන පාරක් හොයාගත්ත එක යනවා. එහෙම තමයි. මහා පාර ලස්සන කොහොමද ගයිස්? මේ පාර හොඳයි ඈ. මේ පාර ගණ්ඩව දෙයක් නැතුව ඇති කියලා. හැබැයි මේ පාර හොඳයි. පරාජ මේක එන්න තිබ්බේ ඉස්සෙල්ලා. දන්නේ නැහැ නේ ඉතින් අපි. අයියා නම් දන්නවා. අයියා විල දිනවා මේ පාරේ. අයියා එනකොට මේ නගත් දොර යන්න පුළුවන්. ඉතින් එහාට යන්න බෑ. වාහන දාලා යන්න ඕනේ. ඒක ඉන්සයිඩින් මම තීරණය කරේ අරගෙන මේ අර එහෙට යන්න දෙනවා. මේ දවස්වල මේ පාර හදනවා. පාර හදලා මේ අබහන එක හදන තමයි ඉන්නේ යන්න
යන්න බෑ කිව්වා. මේ පාර ගිහිල්ලා බලමු ඉතින්. ඔව් අපි මේ පාර ගිහිල්ලා බලමු උඩිනා බලමු. අපි උඩරිම try එක දෙනවා කන්දුරට යා ගන්න ගොන්ගල. බලමු. අපි උත්සාහය අත්වදිනවද නැහැ. මේ පාර සුපිරි පාරක් ඈ. අම්මට සිරි. පාරක් පල්ලාට එද්දි පොඩ්ඩක් අන්න ඒකයි ඒ කියන්නේ මේ. කල්ලන් වැඩි. අන්න ටවුලක් නැහැ. බයික් එක පොඩ්ඩක් බ්‍රේක් මාරි. ඔව් මේ බයික් එකෙත් පොඩ්ඩක් පොඩි සීන් එකක් තියෙනවා. ඒවත් තියාගෙන තමයි යන්නේ. බලමු. පාර පිටියක් ඈ. ආරේ මගත් උරෙද්දි පොඩ්ඩක් කැඩිච්චි දැන් අහු වෙනවා ඉතින් ඔබ ෂේප් එකේ යන්න ඕනේ. අර පැත්ත බෝගහත් පැත්ත වෙනවා තලවකලේ පැත්ත 60 පැත්ත මේ පැත්තම පේනවා. අර පැත්ත කොහොමද ලස්සන. මාරම ලස්සනයි. මේකෙන් පේන්නේ අර පේන්නේ ගයිස් අපි ආපු පාර පහළ තියෙන්නේ පේනවත් දන්නේ නැහැ. අපි ආපු පාර පේන්නේ ඔය බෝගහවත්ත පැත්ත පේන්නේ. අර පේන්නේ බෝගහවත්ත චීස් ෆැක්ටරි එහෙම මෙන්න මේ බෝගහවත්ත ටවුන් එක මේ පැත්තේ පේන්නේ. මේ පාරෙන් කොහෙටද දන්නේ නැහැ. මේ පාර. මෙතන පාරවල් දෙයක් තියෙනවා. කොයි පාරෙන්ද යන්නේ කියලා හිතාගන්න බැරුව ඉන්නේ. නැත් එක බලමුද? අර කන්දරේ යන්න දින පාර මේ පහළ පාර අර උඩ පාරේ පාද නෑ දැන් මේ මෙතනින් පාරවල් දෙයක් තියෙනවානේ. ඒ එතනින් කොයි පාරද යන්න ඕනේ? මේ උඩට එකක් තියෙනවා. පල්ලෙකින් ගයිස් පහලකින් තමයි යන්න කිව්වේ මෙතනින්. අපි බලමු මේ පාරෙන් තමයි යන්න කිව්වේ. අතට ගිහින් බලන්න පාරක් ඔය වතුර පාරෙන් දාලා තමයි එන්නේ. ඔව් ඔව්. ඔව්. ගයිස් අපි මෙතෙන්ට එනකන් ආවා. මෙතනින් එහාට පාරක් නෑ දැම්මා. මේ මෙතනින් එහාට පාරක් නෑ. දැන් අපි බලන්න ඕනේ කොහෙන්ද බලමු. මේ හරියන්වත් යම් බලන්න. බයික් එක ඔක්කොම දැම්මා. ඔක්කොම තියෙන්නේ හෙල්මට් එක ගන්න. හා හෙල්මට් එක ගන්න ඕනේ. අද නම් මාර කරදර ටිකක් වුණේ. කියන්නේ ෆෝන් එකේ වීඩියෝ කරන්නේ ෆෝන් එකේ වීඩියෝ කරද්දී දැන් මෙහෙට එද්දි බැටරිත් නෑ ෆෝන් එකේ. ස්ටෝරේජ් උත් මදි නෑ. ඒතකොට තියෙන වීඩියෝ ටිකක් ඩිලීට් කළා. තමයි ගේමක් ගහන්න ෂේප් එකේ. බලමු. උපරිම අවුට්පුට් එකක් ඉතින් දෙන්න බලාපොරොත්තු වෙනවා ආපු එකේ. මොකද සීමිත පත්‍රමාකින් තමයි වීඩියෝ එක ගන්නේ. මුන්දට එන්න පුළුවන් ගයිස්. ඒ වෙලාවනේ අපි අරහෙට ගියේ. එතනින් සාමාන්‍ය පාරක් තියෙනවා අතනින් පොඩ්ඩක් අවුල්.
බලමු ඒ කියන්නේ මේ ෆෝන් එකේ බැටරිත් අඩුයි. කන්ද ගාවට මේ බැටරිත් නෑ ඔක්කොම නෑ. ස්ටෝරේජ් ෆුල්. ඒත් ඉතින් බලමු උපරිම අවුට්පුට් එකක් දෙන්න බලනවා. නයි. මේක වීඩියෝ කරන්න පුළුවන්. මේකේ බැටරි එච්චර නෑ මම. 30යිද කොහෙද තියෙන්නේ? අපි අතන පාරේ ආවා. එතනින් මේ උඩ පාරෙන් යනවා. ඔයාගෙන යන සීන් එකක් තියෙන්නේ. ඔව් බලාගෙන යන්න ඕනේ. සර්කස් ඉන්නවා සාමාන්‍යයෙන්. ඔම්මෝ විශ්වක්. ගයිස් ෆයිනලි වශයෙන් වෙන්න අවුට්පුට් එක. කොහොමදනේ? කොත්පලේ ගොන්ගල කන්දට අපි ආවා ෆයිනලි වශයෙන්. තමයි බාධා කොච්චර වුණත් අපි ආවා අන්තිමේදී ගොන්ගල කන්දට. ඒක නම් පිස්සුවක් ඈ. මං හිතන්නේ මේක දිගේ කෙලින් අර පීක් එක දක්වා මේ ෆොරස් බැජ් එකෙන් යන්න පුළුවන්. පට්ටම view එකක් ඈ. මේ ගයිස් පහලින් පේන්නේ අපේ ගම දැන් අපේ ගෙදර හොයා ගන්න ඕනි. මට ඔක්කොම බැලලා තියෙන්නේ කොහෙද තියෙන්නේ කියලා. බෝගහවත් මේ පැත්ත බෝගහවත්. අර පැත්ත මහවැලිගම. මට පැල්ලා තියෙන්නේ මේ ඔක්කොම මාරෝ ෆීලින් එකක්. ඉතින් මේක ගන්න එන්න ඕනි. පිස්සුවක්. කොහොම ගියත් ඉතින් අපි අන්තිමේදී ආවා. අම්මා. ඉතින් ස්ට්‍රෙස් ලෙවල් කියන එක 0 ලෙවල් එකට ගේනවා මේ view එක දැක්කම. පිස්සුවක් ඉතින්. ස්ට්‍රෙස් ලෙවල් එක කියන එක 0 තැනට ගේනවා මේ view එක දැක්කම. මාර මුසුපිරියක් ඈ. මම හිතන්නේ මෙතනින් එනවා. මෙතනින් පාර තියෙනවා. අර පේන්නේ ගයිස් මහවැලි ගඟ. මේ පැත්තේ අපිට රේඩ් වෙස්ටර්න් පීක් එක පේනවා. අර පිදුරු තලාගල නුවරඑළිය කඳු සෙට් එක. මේ පැත්තෙන් අපිට මඩකූර සයිඩ් එක පේනවා. මේ පැත්තෙන් අපිට තලවකැලේ 60 මේ පැත්ත පේනවා. මේ පැත්තෙන් ගත්තොත් අර සමනල කන්ද මම හිතන්නේ ගොඩක් පිස්සුවක් ඉතින්. අම්මෝ අනිවාර්යෙන් මේ වගේ තැනකට නම් එන්න ඕනි. ස්ට්‍රෙස් A few moments later. ස්ට්‍රෙස් නැති කරගන්න හැම සුපිරිම තැනක් මේක. මේ view එක. ආයේ බෙහෙත් ඕනේ නැහැ. මේවා තමයි බෙහෙත්. පිස්සුවක්. අම්මට සිරි. ඉතින් මෙතනින් හැපත් නැහැ.
අර පේන්න තියෙන මහවැලි ගඟ මෙතනින් එහාට. මේ ඉතින් පේන්නේ මහවැලිගම වීරපුර විජයබහු කන්ද රාවණාගොඩ ඒ පැත්ත තමයි මේ පේන්නේ. බෝගහවත්ත පිස්සුවක් ඉතින් හරි ඉතින් අපි හෙන කට්ටක් කෑවා. කට්ටක් කෑවා මේ ගමන එන්න. අන්තිමේදී ඉතින් අපි ඒක කොහොම හරි ආවා මාර සතුටුයි ඉතින්. මාර සතුටුයි ඉතින්. ගයිස් දැන් ඔච්චර වෙලා බැලුවා අපේ ගෙදර කොහෙද තියෙන්නේ කියලා. අනිවාර්යෙන් මෙතෙන්ට පේන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි මම පෙන්නන්නම් මේකෙන් මේ තියෙන්නේ කුමාරමාලයා ගෙදර. මෙතනින් පහළට යන්න තියෙන්නේ. අපි අර තියෙන්නේ අර කොන්ක්‍රීට් පාර. මේ තියෙන්නේ කුමාරමාලයා ගෙදර මේ වීල් එකක් තියෙන්නේ. මෙන්න මෙතන. එතනින් පහළට කොන්ක්‍රීට් පාරක් තියෙනවා. මේ තියෙන්නේ මේ මගේ ඇඟිල්ල පේනවනේ. මෙන්න මේ පාර දිගේ යන්න තියෙන්නේ. මේ ප්‍රධාන පාර මෙතනින් කුමාරමාලයාගේ ගාව. මෙතනින් මෙහෙම කෙලින්ම යන්න තියෙන්නේ. මේ කොන්ක්‍රීට් පාරේ පහළට ගිහුවම පේනවා සාමාන්‍යයෙන් මේ තියෙන පහළ පිට්ටනිය. පහළ පිට්ටනිය මෙහෙම ඇවිල්ලා උඩට ඇවිල්ලා අර නිල් පාට ගහලා තියෙන එක. මට හොයාගන්න බැහැ කියනක. මං හිතන්නේ මේ නිල් පාට මේකනේ. ඔව්. මේ නිල් පාට ගහ මේ පේනවා. මේ මෙතන මේ නිල් පාට තියෙන්නේ. කොයි හතෙන්නෙත් නෑ. මෙන්න මෙතන මේ නිල් පාට ගාලා තියෙන්නේ. මේ මෙතන පේනවනේ. මෙන්න මෙතන තමයි අපේ ගෙදර තියෙන්නේ. හරියටම අපේ ගෙදරට පේන කන්දේ උඩ තමයි අපි දැන් මේ ඉන්නේ. අපේ ගෙදරට පේන්නේ මේ කන්ද. එතන උඩ තමයි ඉතින් අපි ඉන්නේ. පිස්සුවක්. ඒ කියන්නේ ගමම පේනවා ඉතින්. ගමේ හැමතැනම පේනවා. ඔය නිල් පාටින් එතන තියෙන තමයි අපේ ගෙදර තියෙන්නේ. අර පැත්ත වීරපුර පැත්ත පේනවා. වීරපුර බෙරමාන බෙල්ටන් ඒ පැත්ත පුන්ඩලුවේ අර ග්‍රේට් වෙස්ටර්න් පීක් එක තියෙනවා මේ පැත්තෙන්. ඔව් මේ පැත්තෙන් බෝගහවත්ත පැත්ත. අර මහවැලි ගඟ පේනවා මේ පැත්තට අතනින්. හරියන්නේ මහවැලි ගඟ. ඉතින් සුවක් view එක enjoy කරගන්න තියෙනවා කියන්නේ ඉතින් යන්න හිතෙන්නේ ඇත්තට මේ තැන් දාලා. ආයේ දවස් උනත් ජලාශය පේනවා. මං හිතන්නේ මේ කරන්න ඉතින් අඩුවෙන් පේන්නේ මේ තියෙන කොත්මලේ ජලාශය මෙතන. පිස්සුවක් ඉතින්. අපේ ගෙදරත් දැක්ක කන්ද උඩ ඉඳලා. අපි අනිවාර්යෙන් මේ පේන්නේ ගේට් පාතුක් පේනවා අර. අර ඒ කියන්නේ අර තියෙන නුගේ ගාවනේ. නුගේ ගාව ඔකට පේනවද දන්නේ. මේ පේන්නේ නුගේ ගාව මෙතන. මෙතන තියෙන්නේ මහවැලිගම පාන්සල මේ මෙතන කුමාරමාලයාගේට ඉස්සරහා. මේ මෙතනින් අපි යද්දි පෙන්නන්නම් පහළ පාරේ තමයි අපේ ගෙවල් වලට යන්නේ. පහළ පාරේ යද්දි මෙන්න මේ ගෙදර තමයි අපේ ගෙදර. මේ ගෙදරට යට මේ පාරේ පල්ලෙහාටම ගියොත් පිටේනේ වෙනවා. ඒ කියන්නේ අපේ ගමේ vlog එකක් ඔයාලට ගෙන්න. එතකොට මේක ඔයාලට සම්පූර්ණ තේරෙයි. මාරම ලස්සන පැත්තක ඉතින් අපි ඉන්නේ. මාරම සතුටුයි. A few moments later. මේක තමයි මහවැලිගම. යන්න අර කන්දට පේනව නේද? අපි යන්න අර හිඳන් තමයි කීවේ. මේ පැත්ත. එතකොට මේ ටික මෙතනින් තමයි මේ මම අර පෙන්නපු පාර. මේ තියෙන කුමාරමාලයා ගෙදර. මේක තමයි අර මං කියපු පාර. මේ පාර දිගේ තමයි අපේ ගෙදරට යන්නේ. උඩින් අර කන්දට කරුනේ ඒක තමයි ඉතින්. අපි අර කන්දට තමයි ගියේ. මේක තමයි ගයිස් අර කොන්ක්‍රීට් පාර මම කියපු. මේක තමයි අපිට කන්ද උඩට පෙනුනේ. දැන් අපේ ගේ පෙන්නන්නම්. මේ ගෙවල් දෙක පෙනුනා.
මෙන්න මේ ගෙදර මේක තමයි පෙනුනේ කන්ද උඩට අපි ගියේ මෙන්න මේ කන්ද උඩට මේක තමයි ගියේ මේ තියෙන මේකට ගියේ අපි එහෙනම් ගයිස් අදට වීඩියෝ එක ඉවරයි ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු කොහොම හරි ඉතින් ෆයිනල් වශයෙන් ගොංගල කන්දට අපි ආවා වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආයෙත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු අනිවාර්යෙන් මේ වගේ තැනකට නම් එන්න ඕනි ස්ට්‍රෙස්